සුබ දිනයක් ප්‍රාර්ථනා කරන හැමෝටම. ඉතින් අපි බලමු මේ ඩුබායි වල තියෙනවා කාන්තාරයක්. ඒ වුණාට ගස් වගලා තියෙනවා මේ ප්‍රදේශයේ විතරක්. අපි බලමු මේ විශේෂ දෙයක් තියෙනවා පෙන්වන්න. ඒක බලමු. මොකක්ද කියලා. හරි. අපි බලමු මොකක්ද ඒ කියලා විශේෂ දේ. ඒක පාපැදියක්. හැබැයි පාපැදියක් කිව්වට ඒක මේ එසේ මෙසේ පාපැදියක් නෙවෙයි. ඒක මේ 7 දිනකට විතර පදින්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි 7 දිනකට පදින්න පුළුවන් පාපැදියක්. මම මගේ ජීවිත කාලේට මම මෙහෙම එකක් දැකලා නැහැ. මේක ගොඩක් පරණ එකක්. අලුත් එකක් නෙවෙයි. තාක්ෂණයේ පරණ තාක්ෂණයක් තියෙන්නේ. එහෙම එකක් මම හිතන්නේ එතනින් එහාට නිර්මාණය කරලා නැහැ. එතන මේක මේ ලොකු ඩෙසර්ට් එකක්. ඒ වුණාට මේ ටිකේ ගස් කොළන් වවලා තියෙනවා. මම මේ පාපැදිය පෙන්නන්නම් වැඩි අටුවා ටික අවශ්‍ය නැහැ. මොකද මම මගේ ජීවිත කාලේ දැකලා නැහැ කියන්නේ කවුරු හරි දැකපු කෙනෙක් ඉන්නවා නම් එහෙම කියන්න. මේ තාක්ෂණය ඇයි එහෙම නැතුව ගියේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේක 7 දිනක් පැදගෙන යනකොට නිකන් අමුත්තක් දැනෙනවත් ඇති හින්දා දන්නේ නැහැ. මේ නිෂ්පාදනය කරපු රට ඒවා මේ මොනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ පාපැදිය. මේ තියෙන්නේ මේ ප්‍රධාන පාපැදිකරු මෙතන. එතකොට යාට බ්‍රේක් එකක් තියෙනවා. ගියර් මෙහෙම ලිවර් එකක් තියෙනවා. බ්‍රේක් එක තියෙනවා. මේ තියෙන්නේ යාට ප්‍රධාන මේ තියෙන්නේ තව එක්කෙනෙකුට පැඩල් එකත් එක්ක. ඒ වගේ මෙහෙම රවුමට හැදගෙන යන්න තමයි තියෙන්නේ. කියන්නේ මේ සමහරලාට මෙයා පදින්නේ ඉස්සරහට උනාට මෙයා පිටිපස්සට යන්නේ. මේක කොච්චර කාලයක් පරණද හදපු රට මොකද්ද ඒව මොනවද දන්නේ නැහැ. සෑහෙන මලකඩ කාලා තියෙන්නේ. සෑහෙන කාලයක් පාවිච්චි කරලා නැහැ කියලා පේනවා. හැබැයි මේ පැටල් ඔක්කොම ඇල්මේනියම්. ඒව මුකුත් වෙලා නැහැ. මේ පැටල් ඇවිල්ලා ඒ තරම්ම පරණයි කියලා කියන්නත් බෑ. මේ පැටල් එක්ක පසු කාලිනව දාපුවත් දන්නේ නැහැ. මේක නම් සෑහෙන කාලයක් පරණයි කියලා පේනවා. ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් එහෙම පැදගෙන යන එකක් හරි දැක්කනම් කියන්න. මේක 3 wheel එකක් වගේ තියෙන්නේ. නමුත් පිටිපස්සේ රෝද දෙකක් තියෙනවා. ඒක හරි අමුතුයි.